Hello යාළුවනේ, welcome to our channel සාදේ vlogs. ඉතින් යාළුවනේ ඔන්න ගොඩ දවසකින් අපි හමු වුණා. අද අපි යන්නේ මේ උදේ පාන්දරින්ම ඇල්ලේ. ඉතින් සීතල හරිම ලස්සන සුන්දර පළාතක් තමයි මේ ඇල්ල පළාත කියලා කියන්නේ. ඉතින් මේ ඇල්ල පැත්ත ඇල්ල කියන්නේ හරිම ලස්සන සංචාරක කලාපයක් වෙන දේශගුණික ගුණය හරිම හොඳ තැනක්. ඉතින් ඔන්න අපි උදේ පාන්දරේම ලෑස්ති වෙලා හයිවේ දාලා බට්ටේගමින් හයිවේ ඇල්පිටියෙන් හයිවේ දාලා අපි මේ යනවා දැන් ඇල්ලට යන්නේ අපි ජීවමාන බුදුරජාණන් වහන්සේ ඉන්නවා සමාන සත්බුදු බුදුවරුන් වැඩ සිටින හරිම ලස්සන දිව්‍ය ලෝකයක් වගේ ලස්සනම ලස්සන කුඹල්වෙල මහාසපුවට. ඒ කියන්නේ මහමෙවුනාසපුව කුඹල්වෙල. ඉතින් අපි මේ යන ගමන් ඉන්නේ ඒ දිශාවට. ඉතින් යාළුවනේ මම මේ හරිය මේ වීඩියෝ කරගත්තෙම විශේෂයෙන් ඔයාලට පේනවද? ඔයාලට මේ මට වගේ දැනලා තියෙනවද? ඒ කියන්නේ අපි කොහේ හරි ගමනක් යද්දී කතරගම හරිය වගේ ලං වෙද්දී ඒ පැත්තේ පොළව. ඒ කියන්නේ පොළව පස් වෙනස් පාටක්, ගස්වල කඳවල් වෙන පාටක්, ගස් නිකන් හැඩේ වෙනස්. ඒ අමුතු ලුක් එකක් තියෙනවා. ඉතින් ඒ ටික තමයි අර ඉස්සල්ලා ඔයාලා දකින්න ඇත්තේ. ඉතින් ඔන්න දැන් අපි ඇල්ලට කිට්ටු කරලා ඉන්නේ. මේ දැන් ඇල්ලේ අර රියානතුරක් වුණානේ. මෙන්න මේ හරිය තමයි රියානතුර වෙලා තිබුණේ. තව ටිකක් ඉස්සරහට ගියාට පස්සේ ඔයාලට පේනවා කඳු පන්ති අතරින් ලස්සනට පේන මහමෙවුනාසපුව. ඉතින් අපි බලමු ඒකත්. හරි. ඔන්න ඔයාලට මම දැන් පෙන්නන්නේ ලස්සනට කඳු අතරින් පේන කුඹල්වෙල මහාසපුව. ඉතින් සත්බුදු බුදුරජාණන් වහන්සේලා වැඩ වෙසෙන හරිම ලස්සන දිව්‍ය විමානයක තමයි අපි මේ දැන් යන්න හදන්නේ. ඉතින් ඔයාලා කුඹල්වෙල අසපුව ওই විදිහට දැකලා නැති වෙදිනේ. ඔන්න එහෙනම් බලා ගන්න කොහොමද කියලා දුරි ඒක පේන විදිහ ලස්සනට කඳු පන්දියක් මුද්දුනෙම දින ලස්සන දිව්‍ය විමානය. ඉතින් මේ දැන් මහමෙවුනාසපුව කියන පාරේ يعني කිලෝමීටර් 5ක් වගේ පාරක් තියෙනවා යන්න මහමෙවුනාසපුව ගාවට. ඉතින් මේ පාරේ අපේ බස් එක යන ගමන. හරි යාළුවනේ ඔන්න දැන් අපි ළඟට වැවෙලා ඉන්නේ මහමෙවුනාසපුවේ. ඉතින් ඔයාලට ඔය පේන්නේ ලංකාවේ තියෙන ලස්සන දිව විමානයක් හා සමාන සත්බුදුවරු වැඩ සිටින මහමෙවුනාසපුව. මේක තියෙන්නේ ඇල්ල ප්‍රදේශයේ කුඹල්වෙල. හරි ඔන්න ඔබ ඉතින් ඇතුළට යන්න හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඉතින් බලන්න මීදුමෙන් වලාකුළු වලින් මේ කියන්න වචන නැති තරම් හරිම ලස්සනයි. ඉතින් පිරීලා මීදුමෙන් වැහිලා තිබුණා. ඉතින් ඔන්නෝම තමයි ඒ ආවට view එක පේන්නේ. ඉතින් යාළුවනේ දැන් අපි ඉන්නේ කුඹල්වෙල මහමෙවුනාසපුවේ. බලන්න ඉතින් හිමෙන් පිරීලා ලස්සනට මීදුමෙන් පිරීලා තියෙන්නේ. ලස්සනයි. බුදුන් ජීවමානව දැක්කා සමාන කරන් තමයි මේ කුඹල්වෙල මහමෙවුනාසපුව කියලා කියන්නේ. ඉතින් බුදුන් ජීවමානව වැඩ සිටින මේ වගේ ඉන්න මේ සත්බුදු මහමෙවුනාසපුව අද අපි ඇතුළට ගිහලා බලමු. ඉතුරු ටික කොහොමද ලස්සන කියලා අතට වීඩියෝ කරන්න දුන්නොත් අතට ටික වීඩියෝ කරලා ඔයාලට දාන්න. එන අපි යමු ඊළඟට ඇතුළේ තියෙන මොනවද කියලා බලන්න. මේ තමයි මහමෙවුනාසපුව ඉදිරිය.
ඔය විදියට අපි කුඹල් වෙල මහාසපුව වන්දනාමාන කරගෙන අපි ඊළඟට යන්නේ අපි උදේ ආහාර වෙල ගන්න. ඉතින් අපි උදේට පාන් තමයි කෑවේ. ඉතින් මේ කට්ටියත් එක්ක ආවා මේ ආරුකුණමේ නයිනාච් ආන්නිතන පාරේ තමයි මේ අපි දැන් උදේට කන්න නවත්තලා තියෙන්නේ. කට්ටියත් එක්ක දැන් ඉතින් කාලා කරලා අපි මේ යන්න ලෑස්ති වෙන්නේ නයිනාච් බලන්න. ඔන්න ඉතින් මේ මුලින්ම ඇතුළු වෙන තියෙන ඔන්න ඔතනින් තමයි. හරිද? එන්ට්‍රස් එක. ඔන්න ඔතනින් එන්ට් වෙලා තමයි අපිට යන්න තියෙන්නේ මේ ආරුකුණමේ ගාවට. ඉතින් මේ කියන්නේ මෙතන තමයි මේ ටික තමයි මේන් ටික. ඊට පස්සේ උඩින් යන්නත් පුළුවන්, පල්ලෙහාන් යන්නත් පුළුවන් පාරවල් දෙක තුනක් තියෙනවා. අපි යද්දි නම් ගියේ උඩම පාරකින් අම්මෝ සසර එපා වුණා. එද්දියාවේ ටිකක් ළඟ පාරකින් හැබැයි වැහැලා එහෙමක තිබ්බ නිසා ලුස්ටනවා හති දාගෙන ඉන්නේ ආවයි. මේ කට්ටියත් එක්ක යද්දි නම් උඩ පාරෙන් ගියේ පල්ලම මාරදිර වැඩි. බලන්නකො මගේ වීඩියෝස් එකේ ඉස්සරහට මාරදිර පල්ලමෙන් වැටිපෙන්න. සිරිපාති කියලා වගේ. ඒ කියන්නේ මේ හෙන දුරයි මේ පාරේ ඉඳලා යන්න කිලෝමීටර් 3ක් 4ක් විතර තියෙනවා. නයිනාච් වලට. ඉතින් ඔය කට්ටියත් එක්ක ඒ යාළුවෝ සෙට් එකත් එක්ක ට්‍රිප් එකක් ගියා. යනවා ඉතින් කට්ටියත් එක්ක ඔය බුදු ට්‍රැන්සැක්ෂන් නයිනාච් බලන්න. ඉතින් එහෙනම් යමුකෝ අපිත් එක්ක නයිනාච් බලන්න. ඔන්න බලන්න මං කිව්ව කතාව හරිද? බලන්න මහර විදියට පල්ලන් තියෙන්නේ. චුට්ටක් හරි එහාට මෙහාට රෝ තයිද රෝල් බොබින් ගස් රෝල වගේ යන්නේ නැහැ මේ පීල්ලිලා යන්නේ නැහැ. ඔන්න ඔය හරි වෙද්දී අපේ වෙලාව හොඳයි කියන්නේ. ඒ කියන්නේ කියන නයිනාච් එකෙන් කෝච්චිය යන ටයිම් එක. කොහමද අපිට පල්ලෙහාට යන්න බැරි වුණා. පල්ලෙහා ඔන්න මෙන්න දෙද්දී කෝච්චිය යන්න ගත්තා. ඉතින් මේ මම උඩ ඉඳගෙන පොඩි ලස්සන වීඩියෝ ක්ලිප් එකක් ගත්තා කෝච්චිය යන විදිය. ඉතින් ඒකත් මාර වාසනාවක්. ඉතින් මේ නැත්තම් ඉතින් නයිනාචල ගිහලා කෝච්චියක් යනවා දැක්ක නැත්නම් වැඩකුත් නැහැ නේද? ඉතින් ඒ වෙලේ කොහොමයි ටයිම් එක හොඳ නිසා අපේ වෙලාවත් හොඳ නිසා මේ කෝච්චියක් යන ටයිම් එක අහු වුණා. අපේ වෙලාව අද එච්චර නැතුවද? අද එච්චර නෑනේ. ඔන්න ඉතින් කෝච්චිය ඔය විදියට ගියා. ඉතින් මාර ලස්සනයි ගොඩම ෆොරිනර්ස්ලා තමයි ඉන්නේ. මේ මාරයි ඉතින් ෂෝ. ලංකාවේ තියෙන සංචාරක කලාපයේ හෙළම ස්ථානයේ තමයි මෙතන නයිනාච් ගන්නේ. ඇත්තටම හරියටම හරියට ගොඩක් ෆොරිනර්ස්ලා තමයි ඉතින් ලංකාවේ නම් හිටියේ නෑ. ඇතිම තරම් ගොඩක් හිටියේ මේ ෆොරිනර්ස්ලා. ඉතින් කට්ටියත් එක්ක ගිහිල්ලා මෙතන අඹ තිබුණේ. අඹ සුපිරියයි. ප්‍රේෂ් එකට හොඳට තිබුණා. ඒ කියන්නේ වෙන තැන් වල අඹ ගත්තම හරි පිටිසිඳුත් නෑ කන්නත් නෑනේ. හැබැයි මෙතන තිබ්බ අඹ නම් සුපිරිය. අඹත් එහෙමයි මේ බඩේ කරුත් තිබුණා. ඒවත් සුපිරිය. හොඳ ප්‍රේෂ් කරලා තිබුණා. ඔන්න ඉතින් යාළුවනේ දැන් ආරුකුණමේ බලලා ඉවර වෙලා මේ යන පාර. අපි ආවේ වෙන පාරකින් යන්නේ වෙන පාරකින්. මේ ඔයාලා දන්නවද මේ ළඟදී අර මේ ගොඩක් ප්‍රේමස් උනේ අර සින්දු කියන නැන්ද කෙනෙක්. මෙන්න මේ ඒ නැන්ද තමයි මේ අර රබන් ගගා සින්දු කියන නැන්ද. එයාත් අපට හම්බුණා මේ පල්ලේ පාරේ ඉද්දි. හරි ලස්සනට කියනවා. හරි ඔන්න ළමයි අපි ඊළඟට යන්නේ ඇල්ලේ තියෙන ලස්සනම දියැලක් වෙන රාවණ ඇල්ල බලන්න. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ රාවණ ඇල්ල බලන්න. මාරම ලස්සනයි. හැබැයි මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී නම් රාවණ ඇල්ල අන්ත විදියටම කියන්නේ දන්නවනේ මේ දවස්වල
මාර විදියට දාන වෙනවා කියලා යටි අතර ලස්සනට තිබුණා. ඒ දැන් බලන්න මාර විදියට සැලකාරස් වෙලා තියෙනවා. එතකොට ගොඩක් විපත් වෙලා තියෙනවා. ඉතින් මිනිස්සු ලස්සන බලගෙන ගොඩක් ප්ලෑන් කරන් ඉන්න ඇතින මේ තැන්වලට යන්න නේද? නිමවුඩු මාසේ සීතල මාසේ ඒ හැමදේම ඉතින් නැති වෙලා යද්දි වෙන දුක ඇති නේද මිනිස්සුන්ට? ඒකන කියලා අපේ වෙලාව හොඳ විදියට හොඳ හැමදේම හොඳ විදියට කරගුණා. ඒ කියන්නේ ලස්සන බලා ගන්න පුළුවන් වුණාට අපිට. නැත්නම් අපිත් ගෙවල් වලනේ නිවාඩුවට. ඇවිදින්න නැත්තම් විනෝදයක් නැත්තම් ජීවිතේ වැඩක් නෑ. ඇවිදින්න ඕනේ, කන්න බොන්න ඕනේ, හැමෝම ආශ්‍රය කරන්න ඕනේ, හැම යන්න ඕනේ, නාන්න ඕනේ. ඉතින් මේක දියඇලි වල එහෙම ගිහින් ඉතින් එහෙම ජීවිතේ සතුටින් සමාදානෙ ඉන්න බැරිද? එතකොට තමයි අපේ ජීවිතේ මාර නිදහස්ව අපට ජීවිතේ ගත කරන්න පුළුවන්. අපිට මොන ප්‍රශ්න තිබුණත් අපේ ජීවිතේ ඒවා නිමේෂයකට හරි අමතක කරන්න පුළුවන්. මේ වගේ ඇවිදින්න ගියාට පස්සේ අපිට යාළුවෝ එක්ක හරි කට්ටියත් එක්ක ගත කරන වෙලාවට මාරම හැපි. හරි ඔයාලා බලන්න ඇති ඒ කවුද කියලා. ඇත්තටම ඒ තමයි මගේ සහෝදරයෙක් වගේ ඉන්න යාළුවෙක්. ඉතින් මේ කනිෂ්ක ට්‍රිප් එකේ ගිහින් තමයි හම්බුනේ. ඉතින් මේ මාර හොඳයි. මාර සුපිරි තාත්තල් පොරගෙන ට්‍රිප් එකක් යන්න ඕනේ. මෙන්න මේ වගේ මිනිස්සුත් එක තමයි. චින්දු කිව්වා වොයිස් චේන්ජ් කරනවා අතල් ගත්තා. ඉතින් නැට්ටුවා මාර හැපි එකේ මුළු දවසම ගත කරා. දවස් දෙකක් ට්‍රිප් එකේ. ඉතින් දවස් දෙකම මාර විදිහට හැපි එකේ හිටියා. කිසි කරදරයක් නැහැ. ඇත්තටම කිසිම කරදරයක් තිබුණේ නැහැ. සුපිරියට ගත කරලා ආවා. සර්ප්‍රයිස් එකට. ඒ තමයි අපේ ට්‍රිප් එකේ බර්ත්ඩේ එක සමරන්න. ඉතින් මේ ඉන්න මගේ සහෝදරයා. සහෝදරි කියන්නේ ට්‍රිප් එක ගිහිල්ලා ළමයි ඉතින් කතා කරේ. හරිද? මෙයාගේ අක්කන මගේ යාළුවා. ඉතින් දැන් මගේ සහෝදරයා අක්කටත් වඩා පිට එකේ ඉන්නේ මල්ලි. මේ මල්ලි කියන්නේ මගේ වයස. හරිද? මේ මගේ 50 සමාන මගේ මිත්‍රයෙක් තමයි සහෝදර මිත්‍රෙක් කියනවා සහෝදරෙක් කියන්නේ. මේ මාරයි කියන සහෝදරෙක් වගේ මේ මාර හොඳයි ඉතින්. මාර ලස්සන මේ ෆැමිලි එකක්. ඒක හැමෝම හරිම හොඳයි. මේ හඳුනා ගැනීම මාරම සතුටක්. ඉතින් මේ පවුල හැමෝම මාර හොඳයි. පවුල් ටික විතරයි මේ ඉන්නේ එතන. අක්කලයි පවුලයි විතරයි. ඉතින් මේ මාර හැපි. මාර සුපිරි. හැමෝම හොඳයි. හැමෝම සහෝදර සහෝදරියෝ වගේ හිටියා. මේ ඉතින් මේ අපේ ෂුට් එකේ මේ උපන්දිනේ ඉතින් මේ විදිහට පුංචි අපි කට්ටියත් එක්ක සැමරුවා. හරි එහෙනම් යාළුවනේ මෙන්න මේ අපේ ඇල්ලි ට්‍රිප් එක මේ විදිහට ඉවර වෙනවා. අපි ඉතින් ඊළඟට මම ඔයාලට කියනවා කතරගම යන ට්‍රිප් එක. ඉතින් මේ දිග වැඩි නිසාම තමයි මේ කොටස් දෙකකට වීඩියෝස් දෙකකට ගේන්නේ. මේ එකම ට්‍රිප් එක කියන්නේ දවස් දෙකේ ට්‍රිප් එකක් කියලා. ඉතින් එක දවසක් ඇල්ලේ අනිත් දවසේ කතරගම. ඉතින් මේ විදිහටම ඔයාලටත් එක දවසක් ඇල්ල බලන්නයි ඊළඟ දවසේ කතරගම බලන්නයි ලේසියට මේ සහ මගේ පහසුවට මම වීඩියෝ දෙක අප්ලෝඩ් කරන්න. එහෙනම් හැමෝටම thank you මගේ වීඩියෝ එක බලුවට.